වලව්ව. ගන්න මාව සෑහෙන්න සංවේදී කරා. මේක වලව් හා සම්බන්ධ වන කතාවක්. මේක සංවේදී කතාවක් කරලා තියෙන්නේ. හායි. අද කතා කරමු මෙන්න මේ පොත ගැන. ආග්‍රා වලව්ව. ආග්‍රා වලව්ව කියලා කියන්නේ ඇලානා මදුරාගඩෝතගේ පොතක්. ඉතින් මේ පොතේ චැප්ටර් එකක් ගන්න මාව සෑහෙන්න සංවේදී කරා. ඇත්තටම පොතකට පුළුවන් ද කෙනෙක්ව ඒ වගේ සංවේදී කරන්න. ඔව් මේ ආග්‍රා වලව්ව කියන පොතට ඒ දේ කරන්න පුළුවන් වුණා. ඒකට හේතුව මම ඉස්සරහට මේ වීඩියෝ එකේදී කියන්නම්. ඉතින් මේ පොතේ නමේ විදිහටම මේක වලව් හා සම්බන්ධ වන කතාවක්. මේ පොත ඇතුලේ වලව් 4ක් විතර තියෙනවා. ඒ වලව් 4ම එක එක සිද්ධිදාමයන් එකතු වෙලා තමයි මේ ආග්‍රා වලව්ව කියන කතාව ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් මේ ආග්‍රා වලව්ව කියන කතාවේ ප්‍රධාන වලව් දෙකක් තියෙනවා. එකක් රත්වත්තේ වලව්ව, අනිත් එක මේ ආග්‍රා වලව්ව. එතකොට ඒ දෙකෙමුත් ප්‍රධානම වෙන්නේ මෙන්න මේ ආග්‍රා වලව්ව. ආග්‍රා වලව්වට මුලින්ම නම දීලා තිබ්බේ උඩුදුම්බර මහ වලව්ව කියලා. ඒත් මේ කතාවේ ප්‍රධාන චරිත ඉපදුනාට පස්සේ තමයි මේ වලව්වට ආග්‍රා වලව්ව කියන නම දීලා තියෙන්නේ. ඉතින් දැන් මම මේ කතාවේ ප්‍රධාන චරිත ගැන කියන්නම්කෝ. මේ කතාවේ ප්‍රධාන චරිත මිනිස්සෙක් නන් නෙමෙයි. ඒ වගේම මේ කතාව සංවේදී කතාවක් වෙන්නේ අන්නේ මිනිස්සෙක් නොවන කෙනා නිසා. ලව් ස්ටෝරි එකක් වුණාම ඒක සෑඩ් එන්ඩින් එකක් වුණත් හැපි එන්ඩින් එකක් වුණත් කතාව ඇතුලේ ඒක සංවේදී වුණත් ඒ දේ වෙන්නේ ඒ කතාවේ ඉන්න කපල් එක පාදක කරගෙනනේ. හැබැයි මේ ආග්‍රා වලව්ව කියන පොතේ මේක සංවේදී කතාවක් කරලා තියෙන්නේ මේකේ ඉන්න කපල් එක පාදක වෙලා නන් නෙවෙයි. මේ කතාව සංවේදී කතාවක් වෙන්නේ මේ කතාව ලියන්න පාදක වුණ මේ කතාවේ ප්‍රධාන චරිත නිසා. ඉතින් මේක කියවපු ගොඩක් අය නම් දන්නවා ඇතිනේ මේ කතාවේ ප්‍රධාන චරිත කවුද කියලා. ඒ වගේම ඔයාලට මේ පේනවා වගේ මේකේ කවර් පේජ් එකේ ඉන්නේ මේ කතාවේ ප්‍රධාන චරිතේ. ඔව්. මේ ආග්‍රා වලව්ව කියලා කියන්නේ ඇතෙක් හා බැඳුන කතාවක්. ඉතින් මේ ඇතාගේ ජීවිත කතාව නිසා තමයි මේ පොත සෑහෙන්න සංවේදී වෙන්නේ. දැන් මම කතාව ගැන කියන්නම්කෝ. ඉතින් මේ ආග්‍ර කියලා කියන්නේ උඩුදුම්බර මහ වලව්ව ඉපදුන ඇත්පැටියෙක්. ඒ ඇත්පැටියා ඉපදෙන්නේ උඩුදුම්බර මහ වලව්වේ නිලමෙගේ මැණිකෙගේ එකම කුළුදුල් පුතා ඉපදෙන දවසේමයි. ඉතින් ඒ ඇත්පැටියට නම දීලා තියෙන්නේ ආග්‍ර කියලා. ඒ නිසා තමයි මේ වලව්වට පස්සේ කාලෙක මිනිස්සු ආග්‍රා වලව්ව කියන පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ ආග්‍රා වලව්ව කියන පොතේ චරිත ගැන ඇලානා මදුරාගඩෝත මෙන්න මේ විදිහේ විස්තරයක් දාලා තියෙනවා. භාවනා. හීලා ඇතෙකුගේ පාපහසට නතු වෙන අහිංසකාවියක්. ආග්‍ය වසර 20ක් පුරා තම ආදරවන්තිය වෙනුවෙන් තනිකඩව හිටි තරුණයෙක්. ආග්‍ර වසර 20ක් පුරා යදම්ලා බැඳ දැමූ ඇත් රජෙක්. අනුද්‍රා ඇත් රජු වසර 20ක වේදනාවෙන් නිදොස්කොට නිදහස් කරන්නට නැවත උපන් යුවතියක්. ඉතින් මේ ආග්‍රා වලව්ව කියලා කියන්නේ තනිකරම ඇතෙක්ගේ ශෝකාලාපයක් ගැන තියෙන පොතක්. මේ කතාවේ ප්‍රධාන චරිත ගැන ඒ විදිහේ හැඳින්වීමක් දුන්නාම මේ කතාව මොනතරම් ලස්සන කතාවක් වෙන්න පුළුවන්ද? ඒ වගේම මම කලින් කිව්වා වගේ මේ කතාව මොනතරම් සංවේදී කතාවක් වෙන්න පුළුවන් වෙයිද කියන දේ ගැන ඔයාලටත් අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් මේ කතාව සංවේදී වෙන්නේ ආග්‍රගේ අනාගතය වෙනුවෙන් භාග්‍යගේ හදවතේ තිබ්බ ප්‍රාර්ථනාවන් එක්ක. ඒ වගේම ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරන්න මග බලාගෙන හිටපු ආග්‍රගේ හිතුවිලි එක්ක. ඉතින් මේ ආග්‍රා වලව්ව කියලා කියන්නේ ආග්‍රගේ ශෝකාලාපය වුණාට මේ පොතේ කතාවට අවසානයේදී හැපි එන්ඩින් එකක් ආවත් හිත ඇතුලේ පොඩි වේදනාවක් ඉතුරු කරන්න පුළුවන් වුණ හේතුවක් තියෙනවා. ඒ තමයි මිනිස්සුන්ගේ අනුබලය මත මිනිස්සු නිසා සෑහෙන ලොකු වැරැද්දක් කරන ඇතෙක් මේ කතාව පුරාවටම ජීවත් වෙන නිසා. එයාගේ නම චද්දන්ත. ඉතින් මේ ආග්‍රා වලව්ව වෙන චද්දන්ත කියලා කියන්නේ කතාව අවසානයේදී අපේ හදවතේ වේදනාවක් ඉතුරු කරන්න පුළුවන් වුණ ඇතෙක්. මිනිස්සුන්ගේ මාන්නක්කාරකම්, ඉඩම් කඩම් වලට තියෙන තණ්හාව, බලයට තියෙන තණ්හාව මේ හැම දෙයක්ම නිසා අහිංසක සත්තු ඒවට වග කියපු විදිහක් ගැන තමයි මෙන්න මේ ආග්‍රා වලව්ව කියන පොතේ තියෙන්නේ. ජීවිතේ අවුරුදු 20ක් තිස්සේ හිර කූඩුවක් වගේ පොඩි තැනකට වෙලා වේදනාව විඳින ආග්‍රගේ ජීවිතේ බේරගන්න අනුත්‍රා එයාගේ ගෙදර කට්ටියටත් විරුද්ධව ගෙදර කට්ටියට හොරෙන් ආග්‍ර වෙනුවෙන් තමන්ගේ හැම කැපකිරීමක්ම කරන විදිය මෙන්න මේ පොතේ මාරම ලස්සනට ඇලානා මදුරාගඩෝත විස්තර කරලා තියෙනවා.
ඉතින් මේ ආග්‍රා වලව්වේ අනුත්‍රාගේ ඉපදීමත් අනුත්‍රව ආග්ගේ අයිපහු දැක්කහම එයාට දැනෙන හැඟීමුත් ඒ විතරක් නෙවෙයි ආග්‍රට අනුත්‍රාව දැක්කහම දැනෙන හැඟීමුත් මේ හැමදේම මෙන්න මේ පොතේ සෑහෙන ලස්සනට විස්තර කරලා තියෙනවා. ඉතින් මේ ආග්‍රා වලව්ව කියලා කියන්නේම හැඟීම් ගොඩක එකතුවක් එක්ක ලියවන පොතක්. හිත සංවේදීකරන හැඟීම් විතරක් නෙවෙයි හිතට තරහක් ගේන්න පුළුවන් හැඟීමුත් මෙන්න මේ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් එක පැත්තකින් ගත්තහම මේ ආග්‍රා වලව්ව කියලා කියන්නේ ඇතෙකුගේ ශෝකාලාපයක්. තවත් පැත්තකින් ගත්තහම ආග්‍රා වලව්ව කියලා කියන්නේ අවුරුදු 20ක් නොකරපු වරදකට දඬුවම් විඳින ඇතෙක්ව බේරගන්න ආයෙම උපදින ගෑනු ළමයෙක්ගේ කතාවක්. ඒ විතරක් නෙවෙයි ආග්‍රා වලව්ව කියලා කියන්නේ අවුරුදු 18 දී Tamanට අහිමි වුණ තමන්ගේ ප්‍රේමවන්තියව අවුරුදු 38 දී ආයෙමත් මුණ ගැහෙන ප්‍රේමවන්තයෙක්ගේ කතාවක්. ඉතින් ඔයාලා මේ හැම හැඟීමක්ම එකතු කරලා හදවත සෑහෙන සංවේදී කරන්න පුළුවන් විදිහට ලියවුණ ඇලානා මදුරාගඩෝතගේ ආග්‍රා වලව්ව කියවලා බලන්න. Thank you.